අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගයකදී ආරක්ෂිත සත්වයෙකු වන පිඹුරෙකු ගෙලවටා දමාගෙන නර්තනයක් ඉදිරිපත් කළ තරුණිය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඩී.ජේ. ප්‍රේමරත්න ඊයේ නියෝග කළා. වනජීවී දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමකට අනුවයි. මෙලෙස වරෙන්තු නිකුත් කෙරුණේ නෙත්මි හිරණ්‍යා නැමැති තරුණියකටයි. ඇයට තම කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දී තිබුණා. එහෙත් ඇය කොළඹින් බැහැරව සිටින බව පවසමින් එම ප්‍රකාශය ලබා දීම මගහැර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව සහකාරිය අත්අඩංගුවට ගත යුතු බව වනජීවී දෙපාර්තමේන්තුව කරුණු දැක්වීමෙන් පසු අදාළ නියෝගය නිකුත් කෙරුණා. එමෙන්ම මෙම අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ වැඩසටහනේ ප්‍රධාන සංවිධායකවරයා වන චන්දිමාල් ජයසිංහ ඇතුළු අවශ්‍ය සියලු පාර්ශවයන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසද අධිකරණය වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය හරහා දැඩි ආందోලනයක් ඇති කළ මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ තරුණිය පසුගියදා ප්‍රසිද්ධියේ අදහස් දක්වා තිබුණු බව ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණා. තමන් මෙම නර්තනය සඳහා පිඹුරක යොදාගත්තේ සිය සහජ දක්ෂතාවය සහ මෙවැනි සතෙකු හැසිරවීමට ඇති නිර්භීත භාවය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් බව ඇය එහිදී සඳහන් කර තිබුණු බවයි පැවසෙන්නේ. එසේම මෙහිදී යම් නීති විරෝධී ක්‍රියාවක් සිදු වී ඇතනම් එහි සම්පූර්ණ වගකීම තමන් බාර ගන්නා බවත් එම වරද සංවිධායකවරයා වෙත පැවරීමෙන් වළකින ලෙසත් ඇය ඉල්ලා තිබුණු බව සඳහන්.